සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් කියන කොටස යටතේ ලැබීම් හා ගෙවීම් ගිණුම් කතා කරානේ. ඒකට අදාළ අභ්‍යාසයක් අපි යන්නේ. අපි බලමු මේකේ අවශ්‍ය වන්නේ මොකද්ද කියලා. මේකේ අවශ්‍ය වන්නේ මෙතන කියනවා 25/12/31 දිනෙන් අවසන් වර්ෂයේ ලැබීම් හා ගෙවීම් ගිණුම. හරිනේ. එතකොට මම මේකේ ආකෘතිය සෙට් කරගෙන තියෙන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුමක්. ඔයාලා දන්නවා මේක හර පැත්ත, අර පැත්ත වැර පැත්ත. හරිනේ. එහෙනම් අපි සෙට් කරමු. ගානේ උඩ ඉඳලා යමු. හරි. මෙතන කියනවා ගානේ උඩටම යන්. හරි. දිලෙන තරු ක්‍රීඩා සමාජයේ 25/12/31 දිනෙන් අවසන් වර්ෂයේ මුදල් ලැබීම් ගෙවීම් පිළිබඳ පහත තොරතුරු සපයා ඇත. ඒ කියන්නේ සල්ලි හම්බෙන ඒවයි, ගෙවන ඒවයි. හරිනේ. එහෙනම් යා 25/1 ශේෂය. මුල ශේෂය නා 3,27,000යි අපි දාගමු. 3,27,000ක් මුලම ශේෂය හර පැත්තට 3,27,000යි. මුල ශේෂය 2025 ජනවාරි 1 වෙනිදා මුල ශේෂය. මුල ශේෂය. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ අත්පත්‍රිකා මුද්‍රණය සඳහා ගෙවීම් 8,200. ගෙවීමක් එහෙනම් ලැබීම වගේ බැර වෙන්න ඕන 8,200. අත්පත්‍රිකා මුද්‍රණය සඳහා ගෙවීම් 8,200. බැර කරමු. එහෙනම් 8,200ක් අත්පත්‍රිකා මුද්‍රණයට ගෙවීම්. හරිනේ. ඊළඟට යන්න. හරි. ඊට පස්සේ කියනවා දුරකථන වියදම් ගෙවීම් 3,700. ගෙවීමක් ලැබීම වගේම බැර කරමු 3,700. 3,700ක් මම බැර කරනවා. 3,700ක්. මොකද්ද? මේක තිබ්බේ දුරකථන නේද? දුරකථන වියදම් ගෙවීම. හරි. දුරකථන වියදම්. හරි. ඊට පස්සේ කියනවා සමාජික මුදල් ලැබීම් 35,000. ඒ කියන්නේ සමාජික ගාස්තු කියලා එකතු කරන්නේ ඒක හම් වෙනවා 35,000ක් හර කරමු. එහෙනම් 35,000ක් හර පැත්තට දා ගන්නවා. 35,000ක් සමාජික මුදල් ලැබීම්. සමාජික මුදල් ලැබීම්. හරි. ඊළඟට යන්න. ඊට පස්සේ කියනවා බැංකු ණය ගැනීම 1,20,000. සල්ලි හම් වෙනවා. එහෙනම් ලැබීම් වගේම හර කරමු 1,20,000. 1,20,000ක් බැංකු ණය. එහෙනම් 1,20,000ක් බැංකු ණය. හරි. ඊට පස්සේ ඊළඟට යන්න. ඊට පස්සේ කියනවා පරිත්‍යාග ආදායම් ලැබීම් 12,000. සල්ලි හම් වෙනවා. එහෙනම් හර කරමු. එහෙනම් 12,000ක් පරිත්‍යාග ආදායම්. එහෙනම් 12,000ක් පරිත්‍යාග ආදායම්. හරි. ඊළඟට යන්න. ඊට පස්සේ පොලි වියදම් ගෙවීම 2,800. ගෙවනවා නම් බැර වෙන්න ඕනේ. එහෙනම් 2,800ක් බැර කරමු පොලි වියදම් ගෙවීම. 2,800ක්. 2,800ක් පොලි වියදම්. හරි. ඊළඟට යන්න. ඊට පස්සේ සෙට් කරනවා ගොඩනැගිලි කුලිය ගෙවීම 32,000. කුලි ගෙවනවා බැර වෙන්න ඕනේ. එහෙනම් 32,000ක් අපි බැර කරමු. 32,000ක්. 32,000ක් ගොඩනැගිලි කුලි ගෙවීම. හරිනේ. බැර වෙන්න ඕනේ. සල්ලි ගෙවනවා නම් බැර. හරි. ඊට පස්සේ දානවා පරිගණක මිලදී ගැනීම 60,000.
මුදල් බැරණ වෙන්නේ එහෙනම් ලැබීම් වගේම බැර කරමු 60000ක් පරිගණක. බැර කරන්න ඕන. හරිනේ. එහෙනම් 60000ක් බැර කරනවා. 60000ක් පරිගණක. හරි. ඊට පස්සේ කරමු ආයක ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම 27000ක්. මුදල් බැරනේ. සල්ලි යනවා. එහෙනම් මුදල් ගෙවණේව බැර 27000ක් ක්‍රීඩා උපකරණ. 27000ක් බැර කරමු. එහෙනම් 27000ක් ක්‍රීඩා උපකරණ. හරි. ඊළඟට යන්න. පොලි ආදායම් ලැබීම් 8000ක්. සල්ලි ලැබෙනවා. එහෙනම් හර කරමු. එහෙනම් 8000ක් හර කරනවා පොලි ආදායම්. එහෙනම් 8000ක් පොලි ආදායම්. හරි. ඊට පස්සේ කරනවා පරිත්‍යාග වියදම් ගෙවීම 5000ක්. බැර වෙන්න ඕන. හරිනේ. නම් 5000ක් බැර කරනවා පරිත්‍යාග වියදම්. බැර කරමු 5000ක්. පරිත්‍යාග වියදම්. හරි. ඊළඟට යන්න. හරි. ඔන්න. සංග්‍රහ වියදම් සඳහා ගෙවීම 1300ක්. බැර වෙන්න ඕන. එහෙනම් 1300ක්. සංග්‍රහ වියදම් ගෙවීම 1300 බැර කරමු. 1300ක් සංග්‍රහ වියදම්. බලමු ඉවරද කියලා මේක සෙට් එක. හරි. ඔක්කොම ඉවරයි. ගිණුම් වෙනස් කරමු ටස් ගාලා. වැඩි පැත්ත එකතු කරලා ගමු. හරිනේ. එහෙනම් ඔන්න සෙට් කරා. වැඩි පැත්ත එකතු කරමු. වැඩි පැත්ත මේ පැත්ත, හර පැත්ත. හරි. මම එකතු කරනවා 0.3යි. හරිනේ. 7යි 12යි 14යි 8යි 22යි 2ක් ඉතුරුයි. 2 2 4යි 7යි 9යි 10යි එකක් ඉතුරුයි 5යි. මේ පැත්තට දැම්මා 5,02,000යි. ආයෙත් බලන්න 7යි 12යි 22යි 2ක් ඉතුරුයි. 7යි 9යි 10යි එකක් ඉතුරුයි 5යි. හරියට හරි 5,02,000යි. හරි. එහෙනම් මේක එකතු කරමු. 0.2යි 7යි 2 9යි 8යි 17යි 3යි 20යි 2ක් ඉතුරුයි. 6යි 8යි 7යි 15යි 4යි 19යි 22යි 30යි 32යි 3ක් ඉතුරුයි. 3යි 6යි 12යි 2යි 14යි 6යි 20යි 2යි 3යි ශේෂය භාගේ. ආයත එකතු කරලා ගමු. 7යි 2 9යි 8යි 17යි 3යි 20යි 2ක් ඉතුරුයි. 8යි 10යි 15යි 17යි 24යි 6යි 30යි 32යි 3ක් ඉතුරුයි. 3යි 3යි 6යි 6යි 12යි 14යි 20යි 2ක් ඉතුරුයි. 3යි 2 5යි 3,62,000යි. අපි එහෙනම් ගමු 3,62,000යි. ශේෂය ඊගේ. මෙතන දාමු 26 ජනවාරි 1 වෙනිදා. මෙතන දාමු 25 12යි 31. ඔච්චරයි. හරිනේ. ඔය විදිහටයි මේ ෂෙඩියුල් එක යන්නේ. 3,62,000 එන්නේ නම් මේකට අදාළව ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ඊට පස්සේ account set එක ටික ටික සංකීර්ණ වෙනවා. ඒ වැඩේ අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.